ඔයා පහුගිය දවස්වල ගත්තේ ලෝයස්ලාගේ පැත්තද? එහෙම නැත්නම් පොලිසිය පැත්තද? එහෙම නැත්නම් ඊට කලින් දවස්වල ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එකේ පැත්තද? මිනිස්සුන්ගේ පැත්තද? එතකොටනේ අපි ජීවිතවලට බලපාන යම් කිසි සිද්ධියක් සිද්ධ වුණාම අපි මුලින්ම බලනවා මෙයා අපේ රැහේ කෙනෙක්ද? මෙයා අපේ කෙනෙක්ද? මේක අපි හිතලා කරන දෙයක් නෙමෙයි. මේක වේ වෙන දෙයක්. මෙයා අපේ රැහේ කෙනෙක් නම් එහෙම නැත්නම් අපි ඉන්න කලාපයට අපි ඉන්න කුලකයට අයිති කෙනෙක් නම් අපි බොහොම ඉක්මනින් ඒ අදාළ පුද්ගලයා නියෝජනය කරන්න පෙළඹෙනවා. මේක පක්ෂ දේශපාලනය තුළත් මේ වගේම තමයි අපි කැමති පක්ෂ කෙනෙකුට කවුරු හරි මොනවා හරි කිව්වොත් එහෙම අපි ඉක්මනට ඒ වෙනුවෙන් පෙනී ඉන්නවා. ඒක හරිද ඒක වැරදිද කියන කතාවට වඩා එතනදී වෙන්නේ ගොඩක් වෙලාවට ඒ පුද්ගලයාගේ වැරදි දේවල් නොපෙනී ගිහිල්ලා අපිට පේන සාධාරණ දේවල් විතරක් ලොකුවට පේන්න පටන් ගන්න එක. අර වැරද්ද අපිට පේන්නේ පොඩියට. හැබැයි පුංචි හොඳ දේවල් අපි ලොකුවට බලන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් ලොකුවට පේන්න පටන් ගන්නවා. මේ අපේ මොලේ වැඩ කරන විදිහ. ඉතින් ඒ නිසා මොකක් හරි සිද්ධියක් වුණාම තමන්ගේ කුලකයට අයිතිද කියන එක තමයි අපි මුලින්ම බලන්නේ. ඒ බඳලා ඒ කුලකයට අයිති නම් ඔව් හෝ ඇය හෝ ඒ අදාළ පක්ෂය වෙනුවෙන් හෝ ඒ අදාළ පාර්ශ්වය වෙනුවෙන් අපි ඉක්මනින් පෙනී ඉන්නවා. හැබැයි අපිට පුළුවන් නම් පොඩ්ඩක් බ්‍රේක් කරලා සිද්ධිය පැත්තකින් තියලා ඔයා පැත්තකට වෙලා මේ සිද්ධිය දිහා බලන්න. අන්න එහෙනම් ඔබ බුද්ධිමත් පුද්ගලෙක්. ඒකට පොඩි ප්‍රැක්ටිස් එකක් ඕනේ. අද ඉඳන් චුට්ටක් ඒ ප්‍රැක්ටිස් එක කරන්න පුළුවන්ද කියලා බලන්න. try කරලා බලන්න.